වෙසක් කාලට වගේම පොසොන් කාලටත් තොරන් නිර්මාණය කරනවා, ඒ වගේම කැරගෙන කූඩු නිර්මාණය කරනවා, වෙසක් කූඩු නිර්මාණය කරනවා, මේ වගේ ගොඩක් දේවල් කරනවා වෙසක් ඩෙකරේෂන් යටතේ. ඉතින් අන්න ඒ දේවල් නිර්මාණය කරන ඔයාලා හිතුවද මේ හැම දෙයකටම තියෙන ලයිට් රටා ටික කොහොමද නිර්මාණය කරන්න කියලා? ගොඩක් කට්ටිය අහලා තියෙන දේ තමයි ෆ්ලෑෂර් කොටේ. ඉතින් සාමාන්‍යයෙන් ෆ්ලෑෂර් කොටේ මේ වෙද්දි ගොඩක් පරණයි. ඉතින් දැන් මේ වෙද්දි වෙලා තියෙන ඩිජිටල් විදිහට වැඩ කරන සර්කිට් එක. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආලා තියෙන්නේ 4 channel relay module එක පාවිච්චි කරලා කොහොමද අපි ලයිට් රටා නිර්මාණය කරගන්නේ කියලා. මේකද අපිට පැටර්න් ෆෝන් එකෙන් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඒක වෙනස් කර ගැනීමෙත් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් අවශ්‍ය ඕනම මොහොතකදී මේ මොඩියුල් එක මාරු කරලා අලුත් මොඩියුල් එකක් උනා රීප්ලේස් කරගන්න. ඉතින් මේ වගේ ගොඩක් පහසු වෙන විදිහට තමයි මේ වෙද්දි තොරන් කන්සෙප්ට් එක සහ පහන් කුඩු කන්සෙප්ට් එකට මේවා පාවිච්චි කරන්නේ. අද වීඩියෝ එකෙන් කතා කරනවා සම්පූර්ණයෙන්ම ඔයාලගේ ගෙදර තියෙන බලුක් බලකට උනත් කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. දිගටම අපේ මේ වීඩියෝ එකත් එක්ක join වෙලා ඉන්න. ඒ වගේම තිසර බ්‍රෝ තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන උඩ බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම bell notification එක දාලා තියෙන මම දාන මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. ඒ වගේම මේ වීඩියෝ සියල්ල උදේ share කරගන්න. මොකද ගොඩක් කට්ටිය තාමත් flash කොට හදාගෙන තමයි එයාලගේ පහන් කුඩුට එහෙම නැත්නම් තොරණට මේවා පාවිච්චි කරන්නේ. නමුත් මේ වෙද්දි මෙන්න මේ විදිහට පාවිච්චි කරලා අපිට පුළුවන් හරිම පහසුවෙන් අපේ ලයිට් රටා ටික බලා ගන්න. ඒ වගේම මම කලින් ලෙසන් එකක් කරලා දිනවා 8 channel relay module එකක් පාවිච්චි කරලා කොහොමද ලයිට් රටා ටිකක් හදාගන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන්. මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියෙනවා. අපි දැන් මේ වීඩියෝට ගිහිල්ලා බලමු කොහොමද මේ 4 channel relay module එකෙන් ලයිට් රටා ටිකක් නිර්මාණය කරගන්නේ කියලා Arduino වලින්. මේ තියෙන අද අපේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය වෙන දේවල් අපිට Arduino Uno board එක අවශ්‍ය වෙන අපේ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා තියාගන්න. ඉතින් මේක ප්‍රෝග්‍රෑම් කරන්න මෙන්න මේ USB data cable එකත් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අද 4 channel relay module එකක් එක්ක තමයි අපි වැඩ කරන්න යන්නේ. මේ තියෙන 4 channel relay module එක මේක ඔයාලා බලා ගන්න පුළුවන් relay හතරක් තියෙනවා. ඉතින් මේ හතර control කරලා තමයි අද මේකේ light pattern ටික අපි නිර්මාණය කරගන්නේ. ඒ හින්දා අපිට 4 channel relay module එකක් අවශ්‍ය වෙනවා. එතකොට මේ 4 channel relay module එකට සම්බන්ධ කරන්න මම මේ විදිහට folder හතරක් අරගෙන ඒකේ wire එක සම්බන්ධ කරගෙන මේ පැත්තේ volt 30 සම්බන්ධ කරන්න plug එකකුත් හදාගෙන තියෙනවා. ඒ වගේම Arduino board එකයි relay module එක සම්බන්ධ කරගෙන මේ jumper wires ටික අපිට අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු කොහොමද මේ Arduino board එකට relay module එක සම්බන්ධ කරන්නේ කියලා. මුලින්ම මේ relay module එක ගත්තන් පස්සේ මෙන්න මේ විදිහට තමයි 4 channel relay module එක එන්නේ. ඒක ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන data pins ටික තියෙනවා. මුලින්ම තියෙන ground එක. ඊට පස්සේ මේ පළවෙනි relay එකේ අදාළ pin එක තමයි මේ තියෙන්නේ. ඊළඟට දෙවෙනි relay එක, තුන්වෙනි relay එක, හතරවෙනි relay එක. ඊට පස්සේ නැවත මෙතන VCC pin එක තියෙනවා. ඒකට අපි VCC එකයි ground එකයි මේකට input කරන්න ඕනේ. එතකොට තමයි මේ relay module ටික ඔන්න power එක එන්නේ. ඊට පස්සේ මෙතනින් signal එක දුන්නා තමයි මේ relay module එක මේ පැත්තට switch කරන විදිහට මේක වැඩ කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේ Arduino board එකත් එක්ක මේක සම්බන්ධ කරන්නේ කියලා. Arduino board එක ගත්තම පස්සේ මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ 4 channel relay module එක අපි Arduino board එකට සම්බන්ධ කරන්න මෙන්න මේ jumper wire වලින් මම jumper wires හතරක් මේ විදිහට අරගෙන ඉස්සෙල්ලාම data pin ටික සම්බන්ධ කරන්න. මේ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා in 1 in 2 in 3 in 4 කියලා තියෙනවා. මම එතන මේ pin හතරට මෙහෙම ඉස්සෙල්ලා සම්බන්ධ කරගන්න මේ data pin ටික. ඒ විදිහට සම්බන්ධ කරගෙන ඒ පිළිවෙලින්ම ඒ කියන්නේ මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් නම්බරේ තියෙනවා. ඒක මම මේ විදිහට සම්බන්ධ කරන්නේ Arduino board එකේ in 1 එකට. ඒ කියන්නේ මේක මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙතනින් මෙහෙම වෙන විදිහට 1 2 3 4 සෙට් වෙන විදිහට තමයි මම මේක සම්බන්ධ කරන්නේ. මේක ඔයාලා බලා ගන්න පුළුවන් pins තියෙනවා මෙන්න මෙතන 1 2 3 4 කියලා. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එකේ දාගෙන තියෙන මේ විදිහට මම ඒක මේ විදිහට මෙහෙම සම්බන්ධ කරන්නේ. එතකොට මෙතන relay module එක 1 2 3 4 යනවා. ඒ වගේම මෙතනත් 1 2 3 4 pin වලට තමයි මම මේ සම්බන්ධ කරගත්තේ. ඊළඟට අපිට තියෙන්නේ මේ relay module එකට power එක දෙන්න ඕන. ඒ power එක දෙන්න මම තවත් jumper wire එකක් ගන්න. මේ jumper wire එක අරගෙන මෙතන VCC එක මම මුලින්ම සම්බන්ධ කරන්න. මේ කොළ පාට wire එක මෙහෙම ගන්න. ඒක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් VCC pin එක තියෙනවා. මම ඒකට මෙහෙම සම්බන්ධ කරන්න. ඒ VCC එක Arduino board එකේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් 5 volt pin එකට තමයි අපි සම්බන්ධ කරන්න ඕනේ. එතන මෙහා පැත්තේ තියෙනවා ground එක. මම ground එක මෙතනින් මෙහෙම දෙන්න. මෙන්න මේ විදිහට
ග්‍රවුන්ඩ් එක අරගෙන ඇවිල්ලා මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් එකට මෙහෙම සම්බන්ධ කරනවා. ඉතින් මේ ටික තමයි අපිට මේ Arduino board එකේ relay module එකත් අතර සම්බන්ධ කරගන්න තියෙන connection. දැන් තියෙන අපිට මේකට අදාළ program එක upload කරන්න. මුලින්ම මම Arduino board එක අරගෙන මෙහෙම USB එකට මෙහෙම connect කරන්න. මේකේ අනිත් පැත්ත මේ USB port එකට මෙහෙම connect කරන්න laptop එකේ. හරි. දැන් බලමු අපේ program එකට ගිහිල්ලා මේ තියෙන අද අපේ program එක ඔයාලා බලාගෙන බලන්න program එකේ මුලින්ම channel 1, channel 2, channel 3, channel 4 කියලා මේ විදිහට channel ටික දාලා තිනවා. ඔයාලා මතකද අපි relay module එක Arduino board එකට connect කරපු number ටික තමයි මේ තියෙන 1 2 3 4 කියලා. ඊළඟට ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන delay එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙන speed එක pattern මාරු වෙන speed එක මේක ඔයාලට වැඩි කරගන්න පුළුවන් අඩු කරගන්න පුළුවන් මෙතන value එක. ඊළඟට මෙතන බලා ගන්න පුළුවන් ඔක්කොම pins ටික output කියලා දාලා දෙනවා. ඒකෙන් pin ඔක්කොම high වෙන්න කියලා. මෙතන මේ high low කියන relay එකේ normal open normal close ඒක මාරු කරගන්න පුළුවන්. මෙතන අපිට high කියන එක low කියලා දැම්මම පස්සේ ඒක relay module එක දැන් මේ පැත්තේ මේ පැත්තට ගන්නවා. මේක අනිත් පැත්තට අපිට switch කරගන්න ඕන නම් ඒක automatic switch වල තියෙන ඒක අපිට මාරු කරගන්න ඕන. ඒ විදිහට අපිට මෙතනින් code එකෙන් මේක මාරු කරගන්නත් පුළුවන්. ඒ ටික තමයි එතන තියෙන්නේ. ඉතින් මේක තමයි අපේ code එක. අපි ඉස්සෙල්ලා මේක verify කරගමු. මම මෙතනින් මෙහෙම verify කරගන්න මුලින්ම මේ code එක. හරි. code එක verify වුණා. දැන් තියෙන අපිට මේක upload කරන්න. ඔයාලා මුලින්ම මේ tool කියන තැනට ගිහිල්ලා ඔයාලගේ board එක හරියටම select වෙලාද කියලා බලන්න. දැන් අපි අද පාවිච්චි කරන්නේ Arduino Uno එකක්. හරි මේ select වෙලා තිනවා. ආයෙ නැවත tool වලට කියලා බලන්න ඔයාලගේ COM port එක හරියටම select වෙලාද කියලා. මගේ select වෙලා තියෙන මෙතන Arduino Uno කියලා COM port එක 4. හරි. දැන් අපිට පුළුවන් මේක upload කරන්න. මම දැන් මේක මෙතනින් මෙහෙම upload කරන්න. මේ තියෙන program එක upload වුණාන් පස්සේ වැඩ කරන විදිය ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන රතු පාට light එකකින් indicate කරනවා කොයි relay එකද on උනේ off උනේ කියලා. ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් relay ටික වැඩ කරනවා. අපි දැන් බලන්න ඕන මෙතනින් කොහොමද output වෙන්නේ කියලා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ multimeter අරගෙන මෙන්න මේ විදිහට දාගත්තන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කොයි පැත්තටද කියලා. මේ common pin එකෙන් කරන්ට් එක අනිත් පැත්තට පාස් වෙන්නේ කොහොමද කියලා. මේ මැද එක තමයි common pin එක මේ හැම එකම. ඉතින් අපි මේ ටික link කරගන්න ඕන. මම ඒක කියා දෙන්න. මුලින්ම බලමු මේ relay එක කොයි පැත්තටද වැඩ කරන්නේ කියලා. මෙන්න මේ light එක indicate කරනකොට බලන්න. මේ පැත්තට තමයි කරන්ට් එක පාස් වෙන්නේ. මේ පැත්ත නෙමෙයි. ඒකද වෙන්නේ මේක off වුණාන් පස්සේ. ඒක අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ light එක පත් වෙන වෙලාවට හරි අපි දැන් මේ විදිහට තමයි සම්බන්ධ කරන්නේ. මෙතන එක බලමු අපි. මේ light එක indicate කරනකොට වැඩ කරන විදිහ තමයි අපි මේ බලන්නේ. ඔයාලා බලන්න පුළුවන් මේ හැම relay එකකම මැද pin එක තමයි common pin එක විදිහට ඇවිල්ලා තියෙන්නේ. මේ ටික අපි link කරන්න ඕන voltage 230 wire එක. ඊට පස්සේ ඒක switch වෙන්නේ මෙන්න මේ පැත්තේ. හරි දැන් තියෙන අපිට මේකේ common pin එක සම්බන්ධ කරගෙන යන්න. මම ඒකට wire එක මෙන්න මේ විදිහට අරගෙන මේ හැම relay එකකම common pin එක කියන්නේ මෙන්න මේ මැද pin එකට මේ ටික ඔක්කොම link කරගන්න. ඒක අපිට පුළුවන් මේ විදිහට මේ terminal වල තියෙන screw ටික මෙහෙම පුරුල් කරලා අපිට පුළුවන් මේක සම්බන්ධ කරගෙන යන්න. මම දැන් මේව සම්බන්ධ කරන්න. අවසානට අපි මෙතනට දැන් power එක දෙන්න බෑ. මේ power එක දෙන්න මම ඔයාලට මතකදී හදාගත්ත මෙන්න මේ wire set එක. හරි. මේකේ මම wire set එක ඔයාලට ඉස්සෙල්ලාම හඳුන්වලා දෙන්න. මේකදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි holder ටික ඔක්කොම හදාගෙන තියෙන්නේ. ඒකෙදි බලා ගන්න පුළුවන් මෙන්න මෙතන voltage CTA plug එකක් තියෙනවා හදාගෙන. ඒකෙන් එතකොට ඔයාලට බලා ගන්න neutral එක phase එක දෙකම එනවා. ඒතර මෙන්න මේ wire එකක් ඉතුරු කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ plug එකකින් එන wire එක. මේ තියෙන එතකොට පළවෙනි holder එක. මම නැවත පෙන්නන්න මේ පැත්තේ තියෙන plug එක එකේ wire එක තමයි මේ විදිහට මේ අරගෙන ඇවිල්ලා මෙතනින් එක wire එකක් අරගෙන තියෙනවා. ඒක තමයි මේ common pin එක අපි මේ relay module එකේ මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ. මේ දෙක තමයි එකට මෙහෙම සම්බන්ධ කරගන්න ඕනේ. මුලින්ම මම ඒක සම්බන්ධ කරලා පෙන්නන්න. හරි ඒක මෙතන common pin එකට දෙන්න ඕනේ. common pin එකට දුන්නාන් පස්සේ එතකොට මේ හැම relay module එකකට මේ plug එකකින් ආපු current එක මේකෙන් මේකට යනවා මේකෙන් මේකට යනවා මේකෙන් මේකට යනවා. ඒතර switch වෙන පැත්ත එන ටික තමයි මේ holders වලට සම්බන්ධ කරන්න ඕන. එතකොට මම මේ හදාගෙන තියෙන holder වල බලා ගන්න පුළුවන් මේ විදිහට මේ holder එකම phase එක මේ විදිහට දෙන්න හදාගෙන තියෙන මෙන්න මේ wire එක. ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට
එතකොට අපි එතන ඒක සම්බන්ධ කරගත්තා. ඊළඟට දැන් හැම වයර් එකකටම නිව්ට්‍රල් එක දෙන්නත් එපා. මේ නිව්ට්‍රල් එක මේ විදිහට මෙහෙම ලින්ක් කරගෙන තියෙනවා. මෙතන අපි කොමන් එක ලින්ක් කරා වගේ මේ විදිහටම තමයි මේ වලට මේකට නිව්ට්‍රල් එක දෙනවා. මේකෙන් මේකට නිව්ට්‍රල් එක දෙනවා. මේකෙන් මේකට නිව්ට්‍රල් එක දෙනවා. බේස් හතර තමයි මේ ස්විච් එන්නේ මේ රිලේ එකෙන්. හරි. අපි එතකොට දැන් මෙතන පළවෙනි එකෙන් නම් සම්බන්ධ කරන්න ඕනේ. ඒතකොට මම මේක අරගෙන එහෙම සම්බන්ධ කරගෙන යන්න පළවෙනි එක මෙන්න මේ පැත්තේ. එහෙම සම්බන්ධ කරනවා පළවෙනි රිලේ එකට. ඒතකොට පළවෙනි රිලේ එකට අදාළව මේ විදිහට හෝල්ඩ් එකක් සම්බන්ධ කරා. ඊළඟට දෙවෙනි රිලේ එකට ඒකට සම්බන්ධ කරන්න ඕනේ නේද? ඒකත් මම මෙහෙම මෙතනින් සම්බන්ධ කරනවා. ඊළඟට තුන්වෙනි හෝල්ඩ් එක ඊළඟට හතරවෙනි හෝල්ඩ් එක මේ ටික සම්බන්ධ කරලා ඔයාලා නැවතත් බලන්න ඔයාලා හයි කරගත්ත විදිහ හරියද කියලා. ඒතර මෙන්න මේ විදිහට තමයි හෝල්ඩර් හතර අපිට තියෙන්නේ. හරි. ඒතකොට මෙන්න මේ පැත්තේ පවර් වයර් එක තියෙනවා. පවර් වයර් එක ඇවිල්ලා පළවෙනි එක කියන්නේ පේස් එක මේ හැම එකටම දීලා ලින්ක් කරගන්නවා. ඊට පස්සේ ස්විච් උනේ ඊපස්සේ අවුට්පුට් ටික මේ හැම හෝල්ඩර් එකටම මේ විදිහට මෙහෙම දෙනවා. ඊළඟට නිව්ට්‍රල් එක මේ විදිහට ඔක්කොම එකතු කරලා ඒකත් ආයේ මෙතනින් මේ ප්ලග් එකට යනවා. හරි. ඒ ටික ඒ විදිහට හරියටම සම්බන්ධ කරගන්න. මෙතන normal open normal close හරියට බලලා සම්බන්ධ කරගන්න. මේ ටිකත් මෙහෙම කනෙක්ෂන් එක සම්බන්ධ කරගත්තාන් පස්සේ අපිට පුළුවන් මේ Arduino board එකේ power එක දැන් 230ට සම්බන්ධ කරන්න බෑ. ඒ හින්දා අපි මෙතන 5 volt දෙන්න ඕන. ඔයාලට phone charge එකට මේ cable එක connect කරන්න පුළුවන්. එහෙම නැත්නම් power bank එකට connect කරලා බලන්න පුළුවන්. මම මේ වෙලාවේ power bank එකට connect කරන්නම් මේක. ඉතින් cable එක මෙහෙම සම්බන්ධ කරලා ඊළඟට power bank එකට මම මේක connect කරන්න. මම දැන් මේ විදිහට power bank එක අරගෙන මේකට මෙහෙම connect කරන්න USB හරහා ඔයාලා බලා ගන්න පුළුවන් මේ රිලේ මොඩියුල් ටික මේ වැඩ කරනවා. ඊළඟට අපි මෙතන බල්බ් ටිකක් සම්බන්ධ කරන්න ඕන. මම මේ විදිහට බල්බ් අරගෙන සම්බන්ධ කරන්න. මේ විදිහට සම්බන්ධ කරගත්තන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මේ රිලේ මොඩියුල් එක වැඩ කරනවා. අපි දැන් තියෙන 230ට මේක සම්බන්ධ කරන්න. ඒකට මම මේ විදිහට මේක කරන්ට් එකට සම්බන්ධ කරන්න. මේ විදිහට මේ ප්ලග් එක අරගෙන මම මේක සම්බන්ධ කරන්න. දැන් මෙතන මේ ස්විච් එක ඕන් කරන්න. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ රිලේ මොඩියුල් එකේ මෙතන මේ ඉන්ඩිකේට් කරන ලයිට් එකට මෙතනින් මේ බල්බ් එක වැඩ කරනවා. මේ විදිහට තමයි අද අපේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය කළේ. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට රිලේ මොඩියුල් එකක් අරගෙන මේ ටික මේ විදිහට සම්බන්ධ කරලා මේක වෙසක් කූඩුවකට එහෙම නැත්නම් කැරගෙන කූඩුවකට නැත්නම් ඔයාලා ගෙදර බල්බ් එකේ තියෙන ෆ්ලෑෂ් එක වෙනකොට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ නිර්මාණ වලට උනත් මේක යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට මේක නිර්මාණය කරලා බලන්න. ගොඩක් පරිස්සමින් මේ 230 වෝල්ට් එකත් එක්ක වැඩ කරන්නේ. ඒ හින්දා ගොඩක් පරිස්සමින් වැඩ කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් මේ පැත්තේ සෙට් එක වැඩ කරන්නේ 230, මේ පැත්තේ 5 වෝල්ට් වලින් වැඩ කරන්නේ. ඔයාලා ඒක මතක තියාගන්න. මේ ඔක්කොම 230 නෙමෙයි වැඩ කරන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම රිලේ මොඩියුල් වලට කනෙක්ෂන් දෙනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න මේ වෝල්ට් 230 වයර් එක කොහොමද සම්බන්ධ කරන්න කියලා. ඒ වගේ මේ ප්ලග් බේස් එක ඊට පස්සේ 5 වෝල්ට් පැත්ත තමයි මේ පැත්තේ වැඩ කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ. මම ඔයාලට පැත්තට මේ ප්ලග් එක මෙහෙම ඕෆ් කරන්න. දැන් ඔයාලා බලන්න පුළුවන් මේ සෙට් එක වෙනම වැඩ කරනවා. 230 ලයින් එක තමයි මෙතන සම්පූර්ණයෙන් ඕෆ් කරේ. ඒ වගේ තමයි අපිට Arduino board එක ඕෆ් කරන්න මේක අන්ප්ලග් කරලා මේ පැත්ත ඕෆ් වෙනවා. එතන මෙතන පවර් ආවයි කියලා මේ බල්බ් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි වෙන්නේ. මම හිතන්නේ ඔයාලා පැහැදිලිවදී මම සම්පූර්ණයෙන්ම හැම දෙයක් ගැනම කතා කළා. දැන් ඔයාලට පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක ගෙදරදී නිර්මාණය කරලා බලන්න.
මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති අපි කොහොමද මේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය කළේ කියලා. දැන් ඔයාලත් පුළුවන් ඔයාලගේ ගෙදර දින වෙසක් උරුට එහෙම නැත්නම් ඔයාලගේ කැරකෙනෙක් උරුට එහෙම නැත්නම් ඔයාලගේ පුංචි තොරණට මේ කන්සෙප්ට් එක පාවිච්චි කරලා ඔයාලට ලයිට් කතා ටික හදා ගන්න පුළුවන්. මේක නිර්මාණය කරන්න කියලා මොනවා හරි ප්‍රශ්නයක් આવොත් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේ මේ වීඩියෝ යාළුවෝතර ෂෙයා කරගන්නත් කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම ඔයාලට Arduino ගැන මුලින් ඉඳන් ඉගෙන ගන්න අවශ්‍ය නම් මගේ තියෙනවා Arduino tutorial set එක. ඒක මම මෙතන උඩ කාඩ් එකේ දාලා තිනවා. ඒ video series එක බලලා ඔයාලට පුළුවන් Arduino මුලින් ඉඳන් ඉගෙනගෙන මේ වගේ තවත් අලුත් හොඳ project ඔයාලට නිර්මාණය කරගන්න. ඉතින් ළඟ එන වෙසක් එකට පොසොන් එකට අලුත් decoration ගොඩක් කරලා තිනවා. ඒ videos මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියෙනවා. ඒ ටිකත් ඔයාලට බලලා අලුත් ideas අරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තාම තිසර බ්‍රෝ social media වල follow කරලා නැත්නම් මොනින්ම follow කරගෙන යන්න. ඒ වගේම තිසර බ්‍රෝ තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලා තියෙන අතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම bell notification එක දාලා දෙන්න. මම දාන මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් තවත් දවසක තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එතකන් ඔයාලා සුබ දවසක් පරිස්සමෙන් ඉන්න. මම තිසර බ්‍රෝ